සුව දවසක් වේවා ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අද දවසේදී මම ඔයගොල්ලන්ට මූලික ස්වයංචල තාක්ෂණ වේදය ගැන කෙටි හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම දන්න දැනුම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. අතීතයේ ගත්තාම මිනිසා රෝදය සොයා ගැනීමත් සමග තමයි ප්‍රවාහණයට මූලික අඩිතාලමක් විදිහට ලැබුණේ. ඉතින් රෝදය සොයාගත්තට පස්සේ සතුන් පාවිච්චි කළා භාණ්ඩ ප්‍රවාහණය සහ මිනිසාට එක් තැනක ඉඳන් තවත් තැනකට ගමන් කිරීමට තමයි ආරම්භ වුණේ. ඉතින් එහෙම ගත්තාම කාලයත් සමග මිනිසා වාෂ්ප එන්ජිම හොයාගත්තට පස්සේ ඒකේ දියුණුවත් එක්ක අභ්‍යන්තර දහන එන්ජිම කෙරෙහි මිනිසා යොමු වුණා. ඊට පස්සේ ගැසොලින් එන්ජින් එහෙම නැත්නම් ඩීසල් පෙට්‍රල් ඉන්ධන පාවිච්චි කරලා එන්ජින් වල දහන ක්‍රියාවලිය සිද්ධ කරගන්නටත් පසු කාලීන වෙනකොට ඒ හයිබ්‍රිඩ් තාක්ෂණය සහ ඉලෙක්ට්‍රික් වාහන දක්වා දියුණු වුණේ. ඉතින් මෝටර් රථයක මූලික පද්ධති සහ ප්‍රධාන කොටස් විදිහට ගත්තාම එන්ජින් එක ගන්න පුළුවන්. එන්ජින් එක, ක්ලච් එක, ගියර් බොක්ස් එක, ඊට පස්සේ ඩ්‍රයිවර් ෂාෆ්ට් එහෙම නැත්නම් අවරපෙති කඳ, ඊට පස්සේ ගත්තාම ඩිෆරන්ෂල් එක. එතකොට මූලික වශයෙන්ම එන්ජින් එකෙන් තමයි ජවය නිෂ්පාදනය කරන්නේ, ජවය උත්පාදනය කරන්නේ. එතකොට ක්ලච් එකෙන් තමයි එන්ජිම සහ ගියර් පෙට්ටිය අතර එහෙම නැත්නම් ගියර් බොක්ස් එක අතර සම්බන්ධතාවය නැති කරන්නේ. එහෙම නැත්නම් අපිට අවශ්‍ය මාර්ගයේ ගමන් කරන මාර්ගයේ ස්වභාවය අනුව අවශ්‍ය වන්නා වූ ඒ ජවය එහෙම නැත්නම් ඒ අවශ්‍ය වන්නා ටෝක් එකෙන් ඒ පදවන රෝධ කරා ජවය ලබා දෙන්න අපි ගියර් බොක්ස් එක පාවිච්චි කරනවා. එතකොට ඒ අවශ්‍ය වන්නා ගියර් මාරු කරන්නට අවස්ථාවේදී එන්ජින් සහ ගියර් බොක්ස් එක අතර සම්බන්ධතාවය తాවකාලික නැති කරන්න තමයි අපි ක්ලච් එක පාවිච්චි කරන්නේ. ඉතින් එන්ජින් එකකින් නිපද වෙන ජවය ගියර් පෙට්ටිය හරහා පදවන රෝධ කරා ගමන් කරවන්න තමයි අපි ඩ්‍රයිවර් ෂාෆ්ට් එක එහෙම නැත්නම් අවරපෙති කඳ පාවිච්චි කරන්නේ. ඉතින් අවරපෙති කඳෙන් යන මේ රේඛීය චලිතය ඩිෆරන්ෂල් එක හරහා අංශක අණුවකින් හරවලා පදවන රෝධ කරා යවනවා. ඊට අමතරව වාහනයේ වංගුවක ගමන් කරනකොට එක් පැත්තක රෝධය අඩු වේගෙනුත් අනිත් පැත්තේ රෝධය වැඩි වේගෙනුත් යන ආකාරයට වේගය පාලනය කිරීම සඳහාද මෙන්න මේ ඩිෆරන්ෂල් එක පාවිච්චි කරනවා. ඉතින් මීට අමතරව වාහනය ගත්තාම සුක්කානම් පද්ධතිය, සිසිලන පද්ධතිය, තිරිංග පද්ධතිය, ජව සම්ප්‍රේෂණ පද්ධතිය, ඉන්ධන සැපයුම් පද්ධතිය, අවලම්බන පද්ධතිය, පිටාර වායු පද්ධතිය යනවා. ඉතින් කොටස් කීපයක් තියෙනවා. ඉතින් ඉස්සරහට මම ඔයගලන්ට මේ දේවල් විස්තර කරන්නම්. ඉතින් කෙටියෙන් කිව්වොත් සුක්කානම් පද්ධතිය පාවිච්චි කරන්නේ අපිට අවශ්‍ය වන්නා වූ දිශා නැතිව වාහනය ගමන් කරන්නට. ඉතින් සිසිලන පද්ධතියෙන් කරන්නේ එන්ජින් එක උපරිම කාර්යක්ෂමතාවයකින් පවත්වාගෙන යන එක. තිරිංග පද්ධතියෙන් කරන්නේ අපි වාහනේ වේගය අඩු වැඩි කරගන්න එක අපිට අවශ්‍ය වන්නා වූ ආකාරයට. එතකොට ජව සම්ප්‍රේෂණ පද්ධතියෙන් කරන්නේ එන්ජිමේ ඉඳන් පදවන රෝධ කරා ජවය සම්ප්‍රේෂණය කරන එක. එතකොට ඉන්ධන සැපයුම් පද්ධතියෙන් කරන්නේ එන්ජිමට අවශ්‍ය වන්නා වූ ඉන්ධන වාත මිශ්‍රණයක සපයන එක. අවලම්බන පද්ධතියෙන් කරන්නේ වාහනේ ගමන් කරන විවිධ අවස්ථාවන් වලදී බඩු බාහිර ආදීට සහ මගින් හට ඇතිවන එම පීඩනය රෝධ වලවක වැඩෙනකොට ගැට්ටකින් යනකොට ඒ වගේ වෙලාවට ඇතිවන පීඩනය අවම කරන එක තමයි කරන්නේ. එතකොට මෙතන ඔයගලට දැක ගන්න පුළුවන් සරලව එන්ජින් එකක ඒ කියන්නේ හරස් කඩක් සාමාන්‍යයෙන් එන්ජින් එක පිස්ටන් එකක පිස්ටන් සහ අවශ්‍ය ඒ තිබෙන කොටස් වල හරස් කඩක් තමයි මෙතන ඔයගලන්ට දැක ගන්න තියෙන්නේ. එතකොට මෙතන ඔයගලන්ට පේනවා මේ තියෙන්නේ චූසන වෑල්වය. මේකට කියනවා අපේ පිටාර වෑල්වේ කියලා. එතකොට චූසන වෑල්වයත් එක්ක මෙතන තියෙන චූසන කවුළුව, මෙතන තියෙන පිටාර වෑල්ලත් එක්ක පිටාර වෑල්ලත් එක්ක තියෙන පිටාර කවුළුව. එතකොට මෙතන තියෙනවා පුලිංග පේනුවක්. එතකොට මේ තියෙන්නේ පෙට්‍රල් එන්ජින් එක තමයි පුලිංග පේනුව තියෙන්නේ. ඩීසල් එන්ජින් එක නම් මෙතන තියෙන්නේ ඩීසල් ඉන්ජෙක්ටරයක් තමයි දකින්න තියෙන්නේ. එතකොට මම ඔයගලන්ට කලින් කිව්වත් වගේ සිසිලන පද්ධතියේ ඒ සිසිලන කුහර සිසිලන කාරක ගමන් කර එන්ජින් එක හරහා ගමන් කරන මෙතන මේ සිසිලන
කුහර හරහා ගමන් කරන්නේ. එතකොට මේකට අපි කියනවා පිස්ටන් එක කියලා. එතකොට මේ හරහාට ඔයගලන් තියෙන පිස්ටන් වලලු තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ පිස්ටන් අත, මේ තියෙන්නේ දගර කඳ. එතකොට එන්ජින් වර්ගීකරණය කරනකොට ක්‍රියාකාරී චක්‍රය අනුව අපිට වර්ග කරන්න පුළුවන් සිව් පහර එන්ජිම් සහ දෙපහර එන්ජිම. ඊට පස්සේ ඉන්ධන දහන ක්‍රියාවලිය අනුව අපිට පුලිඟ ජෝලන එන්ජිම සහ සම්පීඩන ජෝලන එන්ජිම කියලා අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. එතකොට සිව් පහර එන්ජින් එකක් ගත්තාම සිව් පහර එන්ජින් එකේ පහරවල් හතරක් තියෙනවා. පළවෙනි එක ජූසන පහර, දෙවෙනි එක සම්පීඩන පහර, තුන්වෙනි එක බල පහර, හතරවෙනි එක පිටාර පහර. එතකොට මෙන්න මේ පහරවල් හතර සිදුවන අවස්ථාවලදී මෙන්න මේ චූසන වෑල්වේ සහ පිටාර වෑල්වේ අරින්න වැහෙන ස්වභාවයන් වෙනස් වෙනවා. චූසන පහරදී වෙන්නේ ඇත්තරම චූසන වෑල්වේ ඇරී ඇති අතර පිටාර වෑල්වේ වැසී පවතී. එතකොට මේ අවස්ථාවේදී පිස්ටන් එක මෙන්න මේ උඩු කෙළවරේ ඉඳන් පහළ කෙළවර දක්වා අපි මේ උඩු කෙළවරට අපි කියනවා TDC කියලා, මේ පල්ලෙහාට කියනවා BDC කියලා. එතකොට TDC හා BDC අතරට සිදුවන දේට අපි කියනවා පහරක් කියලා. එහෙම නැත්නම් ස්ට්‍රෝක් එකක් කියලා තමයි අපි කියන්නේ. එතකොට චූසන පහරේදී සිද්ධ වෙන්නේ ඉන්ධන වායු මිශ්‍රණය චූසන වෑල්වේ හරහා මෙන්න මේ කුටීරය වෙත ගමන් කරනවා. එතකොට මේ අවස්ථාවේදී පිස්ටන් එක TDC ඉඳන් BDC දක්වා ගමන් කරනවා. මේ වෙලාවේ පිටාර වෑල්ලේ වැහිලා තියෙන්නේ. ඊට පස්සේ සම්පීඩන පහරදී වෙන්නේ පිස්ටන් එක BDC ඉඳන් TDC දක්වා ගමන් කරනවා. මේ අවස්ථාවේදී චූසන වෑල්ලුවත් පිටාර වෑල්ලුවත් වැසීලා තියෙන්නේ. එතකොට මෙන්න මේ සම්පීඩන පහර අවසන් වෙන්න සුළු මොහොතකට පෙර තමයි මෙන්න මේ පුළඟ පේනුමකින් පොලිගොන් නිකුත් වෙලා බල පහර හටගන්නේ. බල පහරදී වෙන්නේ පිස්ටන් එක TDC සිට BDC දක්වා ගමන් කරනවා. එතකොට මේ අවස්ථාවේදී චූසන වෑල්ලුවත් පිටාර වෑල්ලුවත් යන දෙකම වැහිලා තියෙන්නේ. ඊට පස්සේ බල පහර අවසන් වෙනත් එක්කම පිටාර පහරේදී චූසන වෑල්ලුවේ තවදුරටත් වැසී පවතින අතර පිටාර වෑල්ලුවේ ඇරිලා අර දහණය වෙච්ච ඉන්ධන වායු මිශ්‍රණය එළියට ගමන් කරනවා. එතකොට මේ විදිහට මේක චක්‍රයක් විදිහට දිගින් දිගටම සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී පිටාර පහර අවසන් වෙනත් එක්කම ඊට පස්සේ නැවත වාරයක් චූසන පහර ආරම්භ වෙනවා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පුංචි ඇනිමේෂන් එකක් මම දාලා තියෙනවා. මේක ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන පහසුව සඳහා. ඔයගොල්ලන්ට පේනවා මෙතන පිස්ටන් එකේ චූසන පහර, සම්පීඩන පහර, බල පහර, පිටාර පහරෙන් පහරවල හතරම මෙතන පෙන්නනවා. එතකොට මෙතන වෑල් ඇරෙන වැහෙන විදිය ඔයගොල්ලන්ට මේ ඇනිමේෂන් එකෙන් දෙක ගන්න පුළුවන්. එතකොට මේ මෙතන පුලිඟු පේනුම් පුලිඟුවක් අට ගන්නවා බල පහරදී. ඉතින් මේ විදිහට මට සරලව ඕගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් සිව් පහර එන්ජින් එකේ සිදුවන දේ. එතකොට මෙතන මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා සිව් පහර එන්ජින් එක ගත්තාම පුලිඟු ජොල් එන්ජිම සහ සම්පීඩන ජොල් එන්ජිම කියලා වර්ග දෙකක් තියෙනවා. ඉතින් ඇත්තටම මෙතන වෙනසකට තියෙන්නේ පුලිඟු ජොල් එන්ජින් එකේදී ස්පාර්ක් ප්ලග් එකක් එහෙම නැත්නම් පුලිඟු පේනුමක් පාවිච්චි කරනවා. සම්පීඩන එන්ජිම එක තියෙන මෙතන ඩීසල් ඉන්ජෙක්ටරයක්. එතකොට තවත් වෙනස්කමක් කියනවා නම් පුලිඟු ජොල් එන්ජිමකදී චූසන වෑල්ලේ හරහා එන්නේ ඉන්ධන වායු මිශ්‍රණයක් තමයි එන්නේ. හැබැයි සම්පීඩන ජොල් එන්ජිමකදී චූසන වෑල්ලේ හරහා එන්නේ වායු මිශ්‍රණයක් විතරයි. මේ තියෙන්නේ 4 සිලින්ඩර් එන්ජින් එකක්. එහෙම නැත්නම් සිලින්ඩර් 4 එන්ජින් එක ක්‍රියාවලිය සිදුවන ආකාරය තමයි ඔයගොල්ලන්ට මෙතන වීඩියෝ එකේ තියෙන්නේ. එතකොට මෙතන මේ තියෙන්නේ ෆ්ලයි වීල් එක දැක ගන්න තියෙන්නේ. මේ තියෙන්නේ කෑම් ෂාෆ්ට් එක. කෑම් ෂාෆ්ට් එකෙන් තමයි වෑල්ව ඇරෙන වැහෙන එක හරියාකාරව සිද්ධ වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මම කලින් කිව්වා වගේ මේ තියෙන සම්පීඩන ජොලන එන්ජිමක්. ඉතින් සම්පීඩන ජොලන එන්ජිමේදීත් පුලිඟු ජොල් එන්ජින් එක විදිහටම තමයි පහරවල් හතර සිද්ධ වෙන්නේ. වෙනසකට තියෙන්නේ මෙතනින් චූසන වෑල්ලේ හරහා එන්නේ වායු මිශ්‍රණයක් විතරයි සහ මෙතන සම්පීඩන පහර අවසන් වීම මොහොතකට පෙර අතනදී පුලිඟු ජොල් එන්ජින් එකදී උනේ පුලිඟු පේනුමකින් පුලිඟු නිකුත් කරා. හැබැයි සම්පීඩන ජොල් එන්ජිමේදී මෙතන වෙන්නේ ඩීසල් ඉන්ධනයක් මගින් මෙතන දහන කුටිරයට ඩීසල් විදිනවා. ඒ විදිනකොට තමයි ඩීසල් පත්තු වෙලා ඒ බල පහර හටගන්නේ. එතකොට මෙතන
තියෙන දෙපහර එන්ජින් උන්ට අපිට පුලිංග ජොලන එන්ජිම සහ සම්පීර්ණ ජොලන එන්ජිම කියන විදිහට නම් කරන්න පුළුවන්. එතකොට මේක ඇත්තටම වැල් නෑ, මේක තියෙන්නේ කවුළු තියෙන්නේ. මේකට අපි කියනවා පිටාර කවුළුව කියලා. එතකොට මෙතන තියෙන්නේ හෝමාරු කවුළුව. එතකොට මෙතනින් තමයි ඉන්ධන වායු මිශ්‍රණය ඇතුළු වෙන්නේ. එතකොට මෙතනදී දෙපහර එන්ජිමකදී යටිපහර සහ උඩු පහර කියලා පහරවල් දෙකක් තමයි තියෙන්නේ. සිව් පහර එන්ජිමක පහරවල් හතරක් තියෙනවා. එතකොට මේ දෙක තියෙන එක ප්‍රධාන වෙනස්කමක් කියන්නම්. සිව් පහර එන්ජිමක නම් දඟරකඳ වට දෙකක් කැරකුණාට පස්සේ තමයි බල පහර නිකුත් වෙන්නේ. හැබැයි දෙපහර එන්ජිමක දඟරකඳ කැරකෙන සෑම වටයක් පාසාම බල පහරක් නිකුත් වෙනවා. එතකොට මම මෙතන ඔයගලන්ට පහරව සිදුවෙන විදිහ කියන්නම්. පිස්ටන් එක TDC නම් BDC දක්වා ගමන් කරනවා. ඒ ගමන් කරනකොට ඔයාලට පේනවා කලින් දහනය වෙච්ච වායුව මෙන්න මෙතන තියෙන පිටාර කවුළුව හරහා පිට වෙනවා. එතකොට පිටාර කවුළුව තමයි මුලින්ම විවෘත වෙන්නේ පිස්ටන් එක පල්ලෙහාට ගමන් කරනකොට. ඊට පස්සේ තමයි මෙතන හෝමාරු කවුළුව විවෘත වෙලා දගනකඳ කුටීරය තුළ එකතු වෙලා තියෙන ඉන්ධන වායු මිශ්‍රණය සම්පීර්ණ වෙලා තියෙන වායු මිශ්‍රණය මෙතනින් පීඩනය යටතේ මෙතන දහන කුටීරය වෙත ගමන් කරන්න. ඉතින් අර මෙතනින් යන ඉන්ධන වායු මිශ්‍රණයේ ඒ තියෙන පීඩනයත් එක්ක අර දහනය වෙච්ච ඉන්ධන වායු මිශ්‍රණය තවදුරටත් මෙතනින් එළියට ගමන් කරලා පිට වෙනවා. ඉතින් මෙතනදී පිස්ටන් එක TDC නම් BDC දක්වා ගමන් කරනකොට මුලින්ම චූසන කවුල විවෘත වෙලා ඉන්පසුව හෝමාරු කවුල විවෘත වෙලා මෙතන දහන කුටීරය තුල ඉන්ධන වායු මිශ්‍රණය එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ නැවත වාරයක් පිස්ටන් එක BDC නම් TDC දක්වා ගමන් කරනකොට මෙතන සම්පීඩනයට ලක් වෙලා පිස්ටන් එක TDC නම් BDC දක්වා ගමන් කරනවත් එක්කම එතන පුලිංගු පිනවගෙන පුලිකරණ නිකුත් වෙලා මෙතන සම්පීඩන ලක් වෙලා පිස්ටන් එක නැවත සාරයක් පල්ලෙහාට ගමන් කරනවා. ඉතින් මෙතන යටි පහර සහ උඩු පහර කියන පහරවල් දෙක ඔන්න ඔය විදිහට තමයි මේ හටගන්නේ. එතකොට මෙතන ඔයාලට පේනවා බලන්න පින්තූර Google එකේ සර්ච් කරලා බලන්න මෙතන පිස්ටන් එකේ හැඩය වෙනස් වෙලා තියෙනවා 4 ස්ට්‍රෝක් වල සහ 2 ස්ට්‍රෝක් කියන එන්ජින් වල. ඒ හේතුව තමයි ඉන්ධන වායු මිශ්‍රණය මේ එලීට පිට කරන එක. ඒ දේවල් පාලනය කරන්න තමයි ඒ තාක්ෂණයත් එක්ක වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් සමහර එන්ජින් වල බ්ලෝවර් එකක් කුඹුවක් පාවිච්චි කරලා ඇතුළට ඉන්ධන වායු මිශ්‍රණය ලබා දෙනවා. ඉතින් අර කලින් කිව්වත් වගේ සම්පීර්ණ ජොලන එන්ජින් සහ පුලිංග ජොලන එන්ජින් අතර වෙනස වෙන්නේ මෙතන ස්පාර්ක් ප්ලග් එකක් තියෙනවා. එහෙම නැත්නම් පුලිංග වෙනවක් තියෙනවා දෙපහර පුලිංග ජොලන එන්ජින් එක. දැන් සිව් පහර එක නම් මෙතන තියෙන්නේ ඉන්ජෙක්ටර් එකක් තමයි තියෙන්නේ. මේ තියෙන පුලිංග ජොලන එන්ජින් එක පුංචි ඇනිමේෂන් එකක් ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන මේ විදිහට මේ තියෙන සිසිරන වරල් ඔයගොල්ලෝ දැකලා ඇති මෝටර් සයිකලෙත් තියෙනවා මේ සිසිරන වරල්. මොකද දෙපහර එන්ජින් ගොඩක් වල සමහර එන්ජින් වල සිසිරන ක්‍රියාවලියක් නැහැ. එයා කූලින් තියෙන. ඒ කියන්නේ බාහිර වාදයෙන් තමයි එන්ජින් එක කූල් වෙන්නේ. ඒ නිසා තමයි මෙතන තියෙන අධික තාපය නිකුත් කරන්න පහසුව සඳහා තමයි මම කූල් කරගන්න තමයි මේ විදිහට පින්ක්ස් දාලා තියෙනවා. අපි කියන්නේ සිසිරන වරල්. එහෙම නැත්නම් කූලින් පින්ක්ස් කියලා තමයි අපි මේවට කියන්නේ. එතකොට මේ තියෙන්නේ සම්පීර්ණ ජොලන එන්ජිම දෙපහර සම්පීර්ණ ජොලන එන්ජිම. ඉතින් මෙතන තියෙන්නේ අර කිව්වත් වගේ ඩීසල් විදිනයක් තියෙන. ඉතින් ඩීසල් විදිනින් ඉන්ධන විදිනවා. සමහර එන්ජින් වල කවුළු විතරයි තියෙන්නේ. තවත් සමහර දෙපහර එන්ජින් වල මෙතන චූසන පිටාර වැල්වේ පිටාර කවුළුවක් වෙනකොට පිටාර වැල්ලක් සමහර එන්ජින් වල පාවිච්චි වෙනවා. ඒක තාක්ෂණයත් සමග තමයි වෙනස් වෙලා තියෙන්නේ. සමහර එන්ජින් වල මේ විදිහට බ්ලෝවර් එකක් මගින් ඇතුළට වාත මිශ්‍රණය හෝ ඉන්ධන වාත මිශ්‍රණය ලබා දෙනවා. නැත්නම් සමහර වගේ බ්ලෝවර් එකක් නැහැ. ඒක තාක්ෂණය දියුණුවත් එක්ක තමයි මේක වැඩි දියුණු වෙලා තියෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔක්කොටම ඔයගලන්ට මම තෑන්ක් කරනවා මේ වෙලාවේ. ඉස්සරහට තවත් වීඩියෝ එකකින් මම ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා.